තෙරුවන් සරණයි. මේ බුද්ධානුස්සතිය වැඩිීමේ ආනිසංස රාශියක් තියෙනවා. එකක් තමයි අර සුප්පබුද්ධං ප්‍රබුද්ධන්ති ආදී ගාථාවේ සඳහන් වූ පරිද්දෙන්ම සැපසේ නිින්ද යනවා. බොහෝම සැපසේ නිින්ද යනවා. සැපසේම අවදි වෙන්නත් හැකි වෙනවා. නපුරුසේන නොදකින්නෙක් වෙනවා. කවදාකවත් සිහිනකින්වත් භයක් ඇතිගෙනින්නක් ඇති වෙන්නෙම නැහැ. ඒ වගේම සිහිනකින්වත් අකුසල සිතිවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ඒ භාවනාව නිසා බුදුගුණ වැඩි වීම නිසා මිනිස්යන්වත් ප්‍රියමනාප වෙන දුටුදුටුවන්ගේ ප්‍රසාදය ලැබෙනවා. දෙවියන්ගේත් අමනුෂ්‍යයන්ගේත් ප්‍රියමනාප බව ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවත් ලැබෙනවා. ඒ වගේම සතෙක් පෑගුණත් දෂ්ට නොකරන තරමට තමන්ගේ ආනිසංසයක් ඇති වෙනවා. ඒ කියන්නේ වසවිස අවියාවුද ගිනි විපත්ති වලකිනවා. ඒ වගේම බුද්ධානුස්සතිය වැඩි වීම නිසා බොහෝ සෙයින් ශරීර වර්ණයත් ප්‍රසන්න වෙනවා. එපමණක් නෙවෙයි හිත බොහෝ සෙයින් සමාධිගත වෙනවා වහ මොකද කාරණේ බුදුගුණ වඩන්න නීවරණ ඈත් වෙන නිසා හිත සමාධිමත් වෙනවා. එපමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ගුණ ගැන පුදුමාකාර ගෞරවයක් ප්‍රසාදයක් බුහුමානයක් ඇති වෙනවා. ඒ වගේම බලවත් ප්‍රමෝදයක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් ස්මෘතියෙන් දෙවගේම පුණ්‍ය මහිමයෙන් උසස් බාටපත් වෙනවා. එපමණක් නෙමෙයි බිය තැති ගැනීම නැති කෙනෙක් වෙනවා. කොයි වෙලාවකවත් හිතට බයක් ඇති වෙන්නේ නැහැ. අමනුෂ්‍යෙක් ඉස්සරහටවත් බය ඇති වෙන්නේ නැහැ. සතෙක් සර්පයක් ඉස්සරහටවත් බය වෙන්නේ නැහැ. අර පසුගිය කාලේ අපිට අහන්න ලැබුණ සිද්ධියක් කුඩුම්බිගලේ හිටියා මෛත්‍රී උපාසක කියලා. පස්සේ තමයි මෛත්‍රී නම ලැබුණේ. ඒත් වශයෙන් බෞද්ධ කෙනෙක් නෙමෙයි ක්‍රිස්තියානි කෙනෙක්, කතෝලික ආගමේ කෙනෙක්. ඔහු ඉතින් ඒ වනාන්තරේ ඉන්නකොට එක දවසක් දවල් නිින්ද ගිහිල්ලා උට හීනයක් පෙවුණා. මොකද්ද මේ හීනේ? මෙන්න මේ මන්ත්‍රය මතක තියාගන්න කියලා. ඉතිපිසෝ ගාථාව. ඔහුට ඉතිපිසෝ ගාථා පාඩම් තිබුණා. ඔහු හිතුවා මේක අපේ ආගමේ එකක් නෙමෙයි, මේක බුද්ධ ආගමේ එකක් නේ කියලා. නමුත් එදාම හවස ඔහු ඇවිදගෙන යනකොට මේ දොලකින් බැහැගෙන යනවා මේ දර හොයන්න හරි යම්කිසි දෙයකට. යනකොට විශාල දැවැන්ත වලහක් ඉස්සරහටම ආවා. වලහත් ඒ පැත්තෙන් බැහැගෙන යනවා දොලට, මේ ඇත්ත මේ පැත්තෙන් බැහැගෙන යනවා. මූණට මූණ හිටියා. මේ මිනිස්යාට වෙන දෙයක් නෙමෙයි ඉතිපිසෝ ගාථා සිහි වුණා. සිහි වෙච්ච ගමන්ම කියනකොට වලසා මිදුළු වේගෙන් ආපසු පැනලා ගියා. පුදුම ආචාර්ය සිද්ධියක්. එදායින් පස්සේ තමයි ඔහු සැබෑ බෞද්ධයෙක් බාටපත් වෙලා ඒ ආරණ්‍යයක් බාටපත් කරන්න සමර්ථ වුණේ. ඉතින් මේ වාගේ සිදුවීම් කොච්චරවත් අහන්න දකින්න තියෙන. මේ නිසා කවදාකවත් බුදුගුණ වඩන්නේකට සතෙකුගෙන්වත් අනතුරක් වෙන්නේ නැහැ. ඒ වගේම අපට කුඩා කාලේ කියලා දීලා තියෙනවා මේ අකුණු පුපුරන වෙලාවේ දරුවනි ඉතිපිසෝ ගාථාව කියන්නේ. කවදාකවත් අකුණු සැර වදින්නේ නැහැ. ඒක සත්‍යම සිද්ධියක්. මේ වාගේ ඉතිපිසෝ ගාථා පුදුමාකාර අනුසස් දෙන දෙයක් ඉතිපිසෝ ගාථා ගැන බුදුගුණ. ඒ වගේම අර මහා කප්පෙන මේ මහරජුරු තමන්ගේ පිරිස දහසක් ඇමතියන් එක්ක අස්සයන් පිටින් ගංගාවක් තරණය කළ කිසි ආපදාවක් නොවේ බුදුගුණ කියා. ඒ වගේම එතුමාගේ අගබිසෝ වෙන අනෝජා දේවිය ඇතුළු බිසෝවරු 1000ක් මේ යාන වාහන වලින් ඒ වගේම බුදුගුණ කියලා ගංගාවෙන් එතරුණා. ආශ්චර්යයි නේද? මේ ඔක්කොම බුදුගුණ ආනිසංසය. ඒ අතෝ සසරදී බුදුගුණ වඩලා තියෙනවා. සසරදී පුරුදු කරලා තියෙන නිසා තමයි සිහි කළ පමණින් ඒ අනුසස් ලැබෙන්නේ. එපමණක් නෙමෙයි මේ බුදුගුණ වඩන්නාගේ හිතේ ඇති වෙන ප්‍රීති සෝමනස්ය නිසා හරියට හඳ එළිය ඉර එළිය වාගේ ආලෝකයේ පවා පහළ වෙනවා. පින්තුන් අහලා තියෙනවානේ අනාථපිණ්ඩිකේ සිටුවරයා පළමු වරට බුදුරජාන් වහන්සේ දකින්න පාන්දර උදේ එළිය වැටෙන්න ඉස්සර පාන්දර පිටත් වෙලා ගියේ රජගහ නුර තමන්ගේ නැගිනේගෙන නිවසේ ඉඳලා. යන්න තියෙන හරියටම සොහොන් පිට්ටයක් මැද්දේ. දිගට මෙතුමාට මේ හඳ පායලා වගේ බොහොම ලස්සන ආලෝකයක් තියෙනවා. හැබැයි මූර්ත ශරීරයක් කකුලේ හැප්පෙනකොටම බය ඇති වෙලා ආලෝකේ නැති වුණා. අයත් බුදුගුණ සිහි කරනකොට මෙන්න ආලෝකේ පහළ වුණා. ඒකෙන් පැහැදිලි වෙනවා සිතේ ආලෝකයක් පව ඇති වෙනවා මේ බුදුගුණ නිතර මෙනෙහි කරන්නාට. ඒ වගේම කවදාකවත්ම බුදුරජාන් වහන්සේ අමතක වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ එකට ජීවත් වෙනවා කියන සතුටක් තියෙනවා. බුදුබව ලබන්න පවා හිත නැමෙනවා. එපමණක් නෙමෙයි තමන්ට වරදක් කරන්න කාරණයක් ඉදිරිපත් වෙච්ච වෙලාවේ බුදුරජාන් වහන්සේ තමන් ඉදිරියේ ඉන්නවා හිතට දැනෙනවා. ඒ නිසා වහා මේ අකුසලයෙන් වළකිනවා. ඒ නිසා සීලය පූර්ණේ කරන්නත් මේ බුදුගුණ පුදුම විදිහේ පිහිටක් වෙනවා.
එපමණක් නේ සසර ගමනේදී දැන් මෙලව රහත් නුණා නම් සසර උපනුපන් තැන කවදාකවත් සතර අපායට වැටෙන්නේ නැහැ. පිටසක්වලක යන්නේ නැහැ. ඒ වගේම මිසදුතු ගන්නෙ නැහැ. මොනම ආගමක උපන්නත් මිසදුතු ගන්නෙ නැහැ. සම්මාදිට්ඨික වෙනවා. ඒ වගේම අර ත්‍රි හේතුක උත්පත්ති ලබන්න වාසනාවන්ත වෙනවා. එපමණක් නේ ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ පහළ වූසේක් නම් ඒ තනත්තා සොයාගෙන වඩිනවා. මේ තරමට ආනිසංස මෙලවත් පරලවත් ලැබෙනවා. එපමණක් නෙවෙයි ඉතින් මේ බුදු ගුණ භාවනා වැඩිමෙන් සුගතියට ගිහිල්ලා ඉන්න නොනැවති භාවනා වඩලා මඟඵල නිවන් සුව ලබන්නත් හේතු වෙනවා. මෙන්න මේක නිසා ඒ බුදු ගුණ භාවනා පදනම් කරගෙන මෙලවම විපස්සනා වඩලා විපස්සනා ඥාන සියල්ල සම්පූර්ණ කරගෙන හේතු සම්පත් තිබුණා නම් සෝවාන් ආදී මාර්ගඵල නිවන් සුව ලබන්නත් මේ බුදු ගුණ භාවනාව හේතු උපනිශ්‍රේ වෙනවා. ඒ බව අපි ගෞරවයෙන් පිළිගනිමු. ත්වන් සරණයි.